ආදරණීය යාළුවනේ එන්නකෝ මාත් එක්ක රසම රස කට්ලට් එකක් කාලා ලතේ එකක් බොමුද යාළුවනේ. මේ ලතේ එක නම් මට ගෙනත් දෙන්නේ මගේ ආදරණීය අක්ක කෙනෙක්. අද මම නම් මගේ දරුවන්ට හවසට හදපු රසම රස කට්ලට් එක මේ දවස්වල දරුවන්ට පාසල් නිවාඩුයිනේ. ඉතින් ඒ කාලේ යාළුව සතුටින් තියෙන එක අපේ වගකීමක්. ඉතින් මං යාළුවට මේ දවස්වල රස කෑම පුළුවන් විදියට හදලා දෙනවා. එන්නකෝ අපි අපේ සතුටු පොතේ එක පිටුවක් පෙරලන්න. ඔන්න ඉතින් අදත් දවසේ අවසානයේ මේ සූදානම මගේ සතුටු පොත ලියන්න. මොකද මම මේකට සතුටු පොත කියන්නේ ඇයි කියලා දන්නවද? චූටි මතකයන් අපේ හදවත එක සතුටු මොහොතක් කරනවා. මේ මතක ගොන්න එක අපූර්ව වදන් ගලපලා මේ පොතේ සනිටුහන් කරන්නේ හරි ආදරයෙන්. කාර්යබහුල ජීවිතවල බොහෝ නිස්කලංක පරිසරයක ඉඳගෙන මේ පෑන් තුඩින් හදවතේ රැඳෙන සිතුවිලි ගෙත්තම් කරන මේ අපූර්ව කාල පරිච්ඡේදය මට නම් පුදුමාකාර සැනසීමක්. ඔයාලගේ ජීවිතේ එක මොහොතක් නතර කරලා හිතලා බලන්න. ඔයාගේ සිතුවිලි යහපත් කරගන්න බලන්න. තමන්ව දකින්න, තමන්ට ආදරය කරන්න. එතකොට ඔයාගේ ආදරණීයන් හැමදාම සතුටින් ඉඳීවි. කණ්ණාඩිය ඉස්සරහට ගිහින් වෙනදට වඩා උනන්දුවෙන් ඔයාගේ දිහා බලන්න. ඔයාට ආස ක්‍රීම් එකක් ගන්න, ලස්සන කියුටෙක්ස් එකක් ගන්න. ඒක ඔයාගේ හිතට සතුටක් දැනේවි. මං හිතන්නේ නෑ ඒක අපරාධි කියලා. මං හිතන්නේ ඒක අපිට කරන ආයෝජනයක් කියලා. හැමදාම අපිට නෑ, බෑ, එපා වෙලා ඒ ඍණාත්මක සිතුවිලි වලින් අයින් වෙන්න. ඔයාලව පහලට ඇද දමන මිනිස්සුන්ගෙන් ඈත් වෙන්න. මෙහෙම ලියන මටත් ඒ වගේ වටපිටාවක් තියෙනවා. නමුත් මං මේ හැම දෙයකින්ම ඈත් වෙලා ඒ දේවල් මගේ මනසට ගන්න මං ඉඩ දෙන්නේ. ඔයාලත් එහෙම හිතන්න. මං හැමදාම කියනවා වගේ අපිට ලැබෙන පොඩි දෙයින් සතුටු වෙන්න පුරුදු වුණාම අපිට ජීවත් වෙන්න පහසුයි. අද මගේ මේ දවසේ එක සතුටුණු එක චූටි මොහොතක්. ඒ මගේ මේ ආදරණීයන් එක්ක සතුටුණු පුංචි වෙලාවක්. ඔයාලත් එක්ක මං බෙදා ගන්නයි ආවේ. ධනාත්මක මනසක් ඔයාලව ඇති කරගන්න බලන්න. හැමදාම උදේට අද දවසට මගේ දවස සුබයි කියලා හිතන්න. අද දවස මගේ සියලු වැඩ කටයුතු සාර්ථක වෙනවා කියලා හිතන්න. අද දවස මගේ හුස්ම පොදට ස්තුති කරන්න. ඔයා අද සම්බලුයි බතුයි වෙන්න පුළුවන් ලැබෙන්නේ. ඒකට ස්තුතිවන්ත වෙන්න. එතකොට එහෙම කළොත් ඔයාට ඊළඟ දවස ඊට වඩා හොඳ දෙයක් ලැබෙයි. ඔයා මේව කරලා බලන්න. ඔයාට වෙනසක් දැනේවි. අපි හදවතින් දෙයක් කළොත් අපිට කවදාවත් වැරදින්නේ නෑ. ඔන්න ඉතින් ඔයාගේ ජීවිතේ වෙනස් කරන්න ටිප්ස් ටිකක් මං ඔයාට කිව්වේ. ඔයාලව හිතනව නම් මං කියන දේ හරි කියලා කමෙන්ට් එකක් දාගෙන යන්නකෝ. එහෙනම් අදට මං ගිහින් එන්නම්. මම මේ කිව්වේ මගේ සතුටු පොතේ පිටුවක් විතරයි.